අයිබෝන් වෙල්කම් ටු අශයෙන් බ්ලොග්ස්. අපි සුපුරුදු විදිහට ටන්ටටා මේ ඇවිල්ලා මගේ සුදු ටම්බ්ලර් එක වෝටර්මෙලන් බොන්න. රයිට්. අද කතා කරන්නේ මාතෘකාව මේ ඇවිල්ලා 1 liter motivation. So අශයෙන් බ්ලොග්ස් බලන්න ඉතින් කට්ටියට කියන්න තියෙන්නේ අශයෙන් බ්ලොග්ස් බලන්න. මේ ඇවිල්ලා 1 liter motivation. 1 liter motivation කියන්නේ මම ලීටරයක් බොනවා. මේ motivation එකක් දෙන්නේ. ගන්න දින දෙයක් තියෙනවා නම් ගන්න. මගේ ජීවිතයේ ආශ්‍රයෙන් සහ අපේ ජීවිතවලට වැදගත් වෙන දේවල් ටිකක් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අශයෙන් බ්ලොග්ස් daily බැරි වුණොත් සමා වෙන්න. පුළුවන් හැම අවස්ථාවෙදිම වීඩියෝස් දාන්න බලාපොරොත්තු වෙනවා. දැන් අපි social media වලින් අපේ ජීවිතේ ගොඩනගාගද්දී social media වලින් හම්බෙන revenue එක ඇද්ද content creator කෙනෙක්ට දැන් මේ වෙද්දි Facebook එකෙන් සල්ලි එනවා, YouTube එකෙන් සල්ලි එනවා. Facebook එකෙන් YouTube එකෙන් විතරයි අපි හිතන social media වල revenue ලෝකේ මොනිටයිසේෂන් ලෝකේ සල්ලි හම්බ කරන්න පුළුවන්. කවුරුහරි හිතනවා නම් Facebook revenue එක වැඩි කියලා YouTube revenue වලට ඇත්තටම YouTube එකෙන් තමයි වැඩිපුර revenue එකක් අපිට ගන්න. Facebook එකෙන් හම්බෙනවා. හැබැයි ගොඩාක් වැඩ කරන්න ගොඩාක් මහන්සි වෙනවා. හැබැයි Facebook එක වට පුළුවන් වුණොත් correct audience එකක් හොයාගන්න එතන තමයි තැන. අපි දේවල් 10ක් කරන්න ගියොත් කවදාවත් Facebook page එක reach වෙන්නේ නැහැ. දේවල් 10ක් කරන්න යන්න එපා ඔයාලගේ Facebook page එකේ. එක දෙයක් කරන්න. මල්ල වගා කරන, ඕකිඩ් වගා කරන කෙනෙක් ගිහිල්ලා සින්දු කියන්න යන්න එපා. ඕකිඩ් වගා කරන page එකේ සින්දු කියන්න යන්න එපා. එහෙම නැත්නම් ගෙවතු අලංකරන කටයුතු කරන කෙනෙක් ඔයාගේ field එකෙන් හාත්පසින්ම වෙනස් field එක දෙයක් කරන්න යන්න එපා. ඔයා ගෙවතු අලංකරණය ගැන දානවා නම් ඒක ගැනම දාන්න. මම කියන දේ පැහැදිලිද නේ? මහ ලොකු දෙයක් නෙමෙයි. ඒක තීරණයක් ගන්න තියෙන ඔයාගේ ජීවිතේ වාට ඕනේ මොකෙන් හම්බ කරන්නද කියලා. මෙහෙම කියන්නම්කෝ. ගොඩක් වෙලාවට අපි මහන්සි වෙනවා. ගොඩාක් මහන්සි වෙනවා. හැබැයි ප්‍රතිඵල නැහැ. උදේ ඉඳන් රෑ වෙනකම් මහන්සි වෙනවා. හැබැයි ප්‍රතිඵල නැහැ. ඒකට අවුල ඇවිල්ලා ඔයාගේ බැරිකමවත් ඔයාට නැතිකමවත් එහෙම ගන්න නෙමෙයි. ඒක නෙමෙයි හරි වැඩේ. ඒක නෙමෙයි කල යුතු වැඩේ. කල යුතු වැඩේ අර 1000ක් අතුරෙන් ෆිල්ටර් කරලා ගන්න. 1000ක් ගත්තොත් 1000න් ඔයාට 1000කින් 10යි හරියන්නේ වෙන්න පුළුවන් නේ. ඉතින් මේ හරියට 10 හරි ફોකස් එකක් එක්ක හොයාගන්න. එතකොට ඔයාගේ බිස්නස් එක ඔයාගේ සෝෂල් මීඩියා පේජ් එකේ මම නැත්තම් ඔයාගේ පර්සනල් බ්‍රෑන්ඩ් එක. ඔයා දන්නේම නැතුව යම් කිසි දෙයක් එක්ක ගොඩනැගේ. අපිට ජීවිතේ හම්බෙන අභියෝග තමයි අපිව ඉස්සරහට යන්නේ. කිසිම හේතුවකින්ද අපිට හම්බෙන අභියෝග අපිව පහත් කරන්නේ අපිට අපේ ජීවිතේ නැති කරන්නේ. අපි ඉස්සරහට අරන් යනවා කියලා හිතුවොත් මේ අභියෝග ඔයා අභියෝග වලින් ගොඩ නැගෙන සාර්ථක මිනිසෙක් වෙනවා. කතාවක් තියෙනවා කටින් කියවන යැප කෙනෙක් වෙන්න එපා වැඩ කරන වැඩ පෙන්නන ප්‍රැක්ටිෂනර් කෙනෙක් වෙන්න කියලා. ප්‍රැක්ටිෂනර් කෙනෙක් වෙන්න හැමෝටම බෑ. හැමතැනම ඉන්නේ යැපස්ලා. කියවනේ උන් ඉන්නේ. එහෙම කතාවක් තියෙනවා. ඒක නිසා වැඩ කරන කෙනෙක් වෙන්න. කියව ඉන්න කෙනෙක් නෙමෙයි. ඒ නිසා දැම්මම පටන් ගන්න. ඔගේ page එක හදාලා පටන් ගන්න. මේ ජර්නි එක මාත් එක්ක යන්න. අශයෙන් බ්ලොග්ස් 1 liter motivation මාත් එක්ක බෑ. මේ වතුර බොන ගමන් දියර ලික්විඩ් බොන ගමන් මේ කරන වැඩේ. දිගටම කරනවා. ඔයාලත් මාත් එක්ක එකතු වෙන මේ ජර්නි එකේ වතුර බිබී වැඩ කරමු. අපි හයිඩ්‍රේට් වෙමු. ඩිහයිඩ්‍රේට් වෙලා තියෙන අපේ ඇඟවල. හැමතිස්සෙම ස්ක්‍රෝල් කර කර ඉන්න එපා. කොයි වෙලාවෙත් ස්ක්‍රෝල් කර කර ඉන්නේ. කොයි වෙලාවෙත් ස්ක්‍රෝල් කර කර ඉද්දි උදේට හැරෙන්නෙත් ස්ක්‍රෝල් කරලා, රාත්‍රී නිදාගන්නෙත් ස්ක්‍රෝල් කරලා. හැමදාම ස්ක්‍රෝල්ම තමයි. ස්ක්‍රෝල් කරන එක නවත්තලා අනිත් මිනිස්සු දිනපු හැටි බලන එක, අනිත් මිනිස්සුන්ගේ දේවල් ලෝක දූප හොයන එක නවත්තලා ඔයාගේ දියුණුව වෙනුවෙන් ඔයා වැඩ කරන්න. ස්ක්‍රෝල් කරන එක නවත්තන්න ඕනේ. සුන්දර මිනිස්සු ගොඩක් සුන්දර උනේ ගොඩක් කැපකිරීම කරපු හින්දා. නිකම්ම නිකන් සුන්දර මිනිස්සු බිහි වුන්නේ නැහැ. සුන්දර මිනිස්සු බිහි වෙන්නේ අසුන්දර කටුක අත්දැකීම් වල ප්‍රතිඵලයක්. සුන්දර කෙනෙක් වෙන්න අසුන්දර අත්දැකීම් වලට මුහුණ දෙන්න. වැඩ කරන්න. පටන් ගන්න. දැම්ම ඉස්සරහට යන්න. මේකෙන් පන්නරේ ගන්න. දැන් පටන් ගන්න. අශයෙන් බ්ලොග් subscribe කරන්න, follow කරන්න. වීඩියෝ පේනවා අබීලා මොටිවේෂන් එකත් කාලේ හරි ඉවර වෙන්න. ආයෙත් හම්බෙමු ඊළඟ vlog එකේ. Time to begin. හරිය.